ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම අස්වැසුම ජනවාරි මාසයට අදාළ ප්‍රතිලාභී මුදල් ගැන තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක බලන හැමදෙනාම අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබන්න. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. හරි. ඉතින් ගොඩක් කට්ටිය ආපු ප්‍රශ්නයක් තමයි ජනවාරි මාසයට අදාළ ප්‍රතිලාභී මුදල් බැංකු ගිණුම් වලට ගිණුම්ගත වෙනකොට කොච්චර කාලයක් යයිද? පරක්කු වේද නැත්තම් අදහෙටම වෙයිද මේ ගැන පොඩි වීඩියෝ එකක් අරන් එන්න කියන කාරණේ. ඉතින් ඒ ගැන හොයලා බැලුවා. ඉතින් ජනවාරි මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී මුදල් දැනගන්න ලැබුණු විදිහට සාමාන්‍යයෙන් බැංකු ගිණුමට වැටෙනකොට මුල් සති දෙක පහු වෙනවා. ඉතින් මේක දිනයක් වශයෙන් කිව්වොත් ඔයාලට ජනවාරි 19 ජනවාරි 22 කියන කාලය ඇතුළත තමයි බැංකු ගිණුම් වලට ගිණුම්ගත වෙනවා කියලා දැනගන්න ලැබුණේ. මේ දිනයන් වල කුමක් හෝ වෙනසක් වෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා ඔයාලව දැනුවත් කිරීම සිද්ධ කරනවා කියලාත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ටිකටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් දැන්ට ලැබිලා තියෙන තොරතුරු ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා අහන්නත් පුළුවන්. ඒ වගේම ඔයගලන්ට දරුවන්ට ලැබෙන දීමනා ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒව ගැනත් විස්තර අරගන්න පුළුවන්. හරි. ඉතින් අදට ඔය ගැන තමයි අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන් මාව subscribe කරන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එන්න. එතකන් හැමදෙනාටම සුබ දවසක් වේවා.